අයිබෝවන් මං අද පෙන්වන්න යන්නේ ප්‍රීසෙට් ඩෙකෝඩරේ හරහා ඔයාලට නොමිලේම නරඹන්න පුළුවන් නාලිකා කීයක් තියෙනවද ඒ නාලිකා මොනවද කියලා. ෆ්‍රීසෙට් යනු චන්ද්‍රිකා තාක්ෂණය හරහා නොමිලේම ටීවී බලන්න පුළුවන් එකම මාධ්‍යයි. ඔයාලට වියදම් කරන්න වෙන්නේ ඩෙකෝඩරේ මිලදී ගැනීමේ ගාස්තුව විතරයි. වැඩි විස්තර අන්තර්ජාලයේ තියෙනවා, හොයලා බලන්න. යමු අද කතාවට. ෆ්‍රීසෙට් හරහා නොමිලේම නරඹන්න පුළුවන් නාලිකා සියල්ලම එක පෙළට නරඹමු. නිලධාරීන් 20ක් විතර මේ So is it so actually? ඒ කාන්තාවන්ට තවත් දුක් වෙන දෙයක් මොනවද කියලා බලමු. නිතර මෙගාව 60යි කියලා ඒ කියපු එතුම සාකරමු. සාර කටයුතු කර තිබෙනවා. එයද ෂටර් අයිලන්ඩ් ලෝක ප්‍රසිද්ධ වීමට බලපා ප්‍රධාන ඕටර්ක සීල් වට්ටාங்க. ඕඩර් plate of power and class. With girls every March and Memphis. And Utterly misleading headline. Anyone pushing this false narrative deserves complete. we have here up there over the past couple of years. Depends on suggestions. Please feel free to do so. Take a really important ෆ්‍රීසෙට් සමාගම හරහා ලබා දෙන නාලිකා සංඛ්‍යාව 50න් අවසන් වෙනවා. ඒ වුණාට ෆ්‍රීසෙට් එකෙන් ලබා දෙන මේ ඩෙකෝඩරය අන්ලොක් එකක් නිසා තවත් සැටලයිට් වල ඒවා අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ අපේ ෆ්‍රීසෙට් ඩිස්ක් එක වෙනස් කරන්න නැතුව ඒ ඇන්ගල් එකේම තියෙද්දි බලන්න පුළුවන් තවත් සැටලයිට් එකකින් ලැබෙන channel කිහිපයක්. Чтобы вернуть устойчивость. Нового человека. Наша роза стоит 15 тысяч минимум. අපි දැන් නැරඹුවේ ෆ්‍රීසෙට් එක හරහා නොමිලේ නරඹන්න පුළුවන් නාලිකා ටික. ඔය ටික තමයි ඔයාලට කිසිම අමතර ගාස්තුවක නැතුව නොමිලේම නරඹන්න පුළුවන්. ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට.